හයි ගයිස් අද බ්ලොග්ගයක් ගන්න කියලා එලියට බැස්සා අංසක මලින් ලං ආවා මේ දිනුගේ බලෙන් ඇදගෙන එන්න වුණා ගෙදර ගිහින් දැන් කුරුණෑගල යන්න කියලා බැලුවේ මෙන් ඉන්නවා ඒ දෙන්නත් යෝ මා බලෙන් අදන් ආවු බලෙන් කරන්න අනික මූඩ පොඩ බයිට් එකක් දුන්නා හරිද මූඩ බයිට් එකක් දුන්නා ඒක මේ පොඩි ෂෝට් කෑල්ලක් අවසානයේ දාන්න බ්ලොග් එකේ අවසාන නැත්තම් මැද හරියට දාන්නම් මෙන්න හංසක දන්නවනේ ඔයගොල්ලෝ උදේ පාන්දරට බයිට් එකක් දුන්නා ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ පාන්දර මම කෝල් එකක් කරන්න මෙයාට පොඩි ලස්සන බයිට් එකක් දුන්නා හරිද යෝ ආවා වෙනුකගේ බ්ලොග් එකට හරිද මෙන්න වෙනුක මෙන්න එතකොට හංසක ඉතින් හංසකට උදේ පාන්දර පොඩි බයිට් එකක් දුන්නා එතකොට මෙන්න වෙනුකයි ඉතින් අද අපි යනවා කොහෙද යන්නද අපි යන්නේ කුරුණෑගල හරිද කුරුණෑගල යනවා අද ඇතුකර නගිනවා එතකොට වැවට යනවා අපි තව චුට් වැඩ කොම් කරනවා ඉතින් මේ ස්ටෑන්ඩ් එක ඉතින් අපි ස්ටෑන්ඩ් එකට අවිල්ලා ඉන්නේ බස් එකෙන් නැගලා බලමු කොහෙද යන්නේ කියලා A few moments later. අපි ස්ටෑන්ඩ් එකට නම් ඇවිල්ලා ඉන්නේ මේ මුන් දෙන්නත් ඉන්නවා තාම බස් එක ආවේ නැහැ ඉතින් අපි බලන් හිටියේ සෑහෙන්න වෙලා හරිද සෑහෙන්න වෙලා බලන් හිටියේ සාමාන්‍ය විනාඩි 15ක් විතර බලන් හිටියේ නේද ඔව් අනේ එපා වෙලා 15ක් ඉන්නේ විතර බලන් හිටියේ ඉතින් බස් එක අන්න අතර තියෙන අවිල්ලා බස් එක අර තියෙන පොඩ පෙන්නන බස් එක අන්න බස් එක ආවා බස් එක ආවා ඉතින් අපි යන් ඒක යා ගිල්ලා බයි කුරුණෑගල අනිවාර්යෙන් හංසකට මොකද්ද කියන්නේ ඔයාලට මොකද එපා වුනේ ඔයාලා උදේ ඉඳන්ම ගොබ්බාතල්ලයක් දෙන්න එකක් දෙන්නා මූ ගයිස් මූ ආතල්ලේ ගැනම කියනවා මූට දුන්න ආතල්ලේ ගැනම කියනවා අද දවසේ මූ ගහ ගන්න පුළුවන් හංසගේ කටින් අනිවාර්යෙන් මේ සුපිරි මාතල්ලයක් දුන්නේ ඒක අනිවාර්යෙන් වීඩියෝ එක තියෙනවා ඒක දාන්න බලන්න මේක දාන්න 12 seconds later. ගයිස් ටවුන් එකට නම් ආවා තාම බස් එක ගන්න නැති අපි තුන් දෙනා ඉතින් ඉන්නවා මේ වැට උඩට වෙලා හංසකට තමයි වරුණ වැඩි ඉන්නවා මොනවද කියන්න තියෙන අද දවස ගැන අද දවසේ එපා උදේ ඉඳන් එපාම කෙරෙවුවා මේ අයියලා ඉන්නවා A few moments later. හරි මහන්සි බස් එකට දුවගෙන ආවේ බස් එක මිස් වුණා තව පොඩ්ඩෙන් අපි උට්ටක් ගහනම නම් බස් එක යනවා කොහොම හරි තුන් දෙනා දුවගෙන ආවා දැන් හැදිලා ඉන්නවා කටිය බෑග් දෙක මෙතන ඉස්සරහා සීට් එකේ තියා තව ටිකකින් බස් එක අද්දනවා ඔව් අය කොහොම හරි ඉතින් ආව අවසානේ මේ පොළො ටික වැඩෝ දීව සුපිරියටම සෑහෙන්න දිව්වා ළඟ නෙමෙයි ඉන්නේ මග නේද ඔව් ඔව් මග ඉන්නේ ළඟ නෙමෙයි මග මේ හංසක ඉන්නවා හංසක ඉන්නවා ඌගේ හැම වෙලේම ওই කඩේ තියෙන හායි අයියා එච්චර තමයි ওই කඩේ තියෙන්නේ වෙන වචන නෑ යාට වෙන වචන නෑ. කතරේ ඉන්නේ හායි අයියා එච්චරයි අය කඩේ තියෙන්නේ කොහොම මොකද ආව ප්‍රශ්නේ සිල්වත නාමතුන ටිකන වැඩි හරි මම හරි හොඳ කොල්ලා අද බයිට් උනා සෑහෙන්න ඔව් අපි හැම එකකම කියනවා මම බයිට් උනා සෑහෙන්න හරිද සෑහෙන්න අවුල්ලු ධෝනිගේ තාත්තා කියලා කෝල් එක ගත්තා අඩෝ පොල්වේ හරි ඉතින් අපි ගිහිල්ලා බලමු මොකක්ද වෙන්නේ කියලා බ්ලොග් එකේ අපි වාරි පොළ ගන්න ආවා මේ මුන් දෙනා අතර ඉන්නවා හංස ගෙනත් වාරි දාගත්තා පොළ ඉන්නේ වාරි පොළ හංස ගෙනත් දාගත්තා ඌ නිදාගත්තා ඔව් ඌ කම්මැලි කියන කම්මැලි ඔබ දන්නවද මචං වාරි පොළට වාරි පොළ කියන නම හැදුනේ ඇයි ඉයන් ගොබා මන් දන්නේ නැහැ දෙකි හංස යන්න ඕන හරි හංස කුමාරියා හංස කඩවන් කියන වැඩි නේ ගයිස් ඔයාලා දන්නවද මම දැන් නිදාගන්නේ කියලා නෑ මන් දන්නේ ඔයාලට වැඩි මට වැඩ තියෙනවනේ ඔයාලා වගේ උඩ වැඩ තියෙනවා. රැට කිසි ඒක ඒ කියන්නේ මෙයාට වැඩ තියෙනවා එයා රැට බිසිලු ඌ හිතන්නේ ඌ බැට්මෑන් කියලා අත්තේම අම ගිහිල්ලා මෙයාගේ ඔව් අත්තේ මම ගිහින් එයාට රැට වැඩ තියනවලු එයා හිතන්නේ එයා බැට්මෑන් කියලා හරිද නෑ ගයිස් එහෙම නෑ ඒ මගේ අත්තම ගිහිල්ලා නෑ මේ අයියලාගේ තා නෑ වගේ තරක් නෑ මෙයාගේ අපු මම තමයි ඒ වගේ උඩ අත පින්නද බලන්න අත පෙන්නන්න අත පින්නද අත්තම ගිහිල්ලා ගොරෝ වගේ අත්තම නෑ බලන්න ලස්සන කියන එකත් බලන්න නිදියලා ඇරින්න නිදියලා වේ බලන්න වේ මොන මොන වෙන වෙන ඉන්නේ බත් ඉන්නවා මේ වකින්නවනේ සෑහෙන්න ඔව් වෙනවත් දන්නේ අපි එනවා කියලා දැන වැස්ස පොඩ්ඩක් වැඩි කරලා බත් කියනවත් දන්නේ වතුර දැක්කලා මේ මට එන්න කියලා හොඳ පෝරියල් ලැක් සෙට් කරේ අද දැස්සේ නාගෙන මෙයාට බයිට් එක දුන්න එක බෑ කියන්නේ නැහැ බයිට් එක දුන්න එක බෑ කියවනවා දවසම මට තේරෙන්නේ අද දවසම ඔබ කියනවා එපා වෙලා වගේ දැන් ඉන්න අපිට දැන් අයි තාමත් ආසන්නෙක ඉන්නේ මෑල්ල ස්ටෑන්ඩ් එකට ඇතනක පැය කමාරක්වත් ගියේ නැහැ අපි ආවා නේද ඉක්මනට ආවා නේද මූණ නිදාගත්තා මම නෙවෙයි මූ
නිදාගත්තා. මූ තරයට එක්ක යන්න බෑ මූ නිදා ගන්න. ඔව් මූට වාහනේ යන්න බෑ. වැඩක් ගන්න ගියානේ නෝනේ. ඉතින් මට පොඩ්ඩක් නිදා ගන්න ඕනේ තියාලා. අයියෝ බැට්මෑන්ද? ඉතින් වහිනවා. දැන් සෑහෙන්න වහින්න පොඩක් පෑවුවා. ඕක තමයි තත්ත්වය. අපි දැන් ඊළඟට යන්නේ කොහෙටද කියලා බලමු. මුලින්ම ආවා ලේකේ පැත්තේ මේ මුන්ට අච්චාරු කන්න ඕනලු එහෙන වදයක් දුන්න බස් එක එන ගමන් යෝ අච්චාවක් ගන්න යන ගම. පිටිපස්සේ එහා පැත්තේ තියෙනවා ලේක් එක පේනවත් ගන්න. ඒකේනේ මූ ඉන්නේ හංසක. අපි තුන්දෙනා තාම පොඩ්ඩක් මැරෙන සීන් එකක් තියෙන පාර මැද්ද ගිහින්. වැස්සනම් පෑවුවා දැන් පොඩ්ඩක් අවුවයි. මේ මූනික ගිහින් අච්චාරුවක් කනවා එහෙන වදයක් දුන්නා. මොකද මේ මූ වගේ අර ඇරිය සිල්ලන්න උදේ පාන්දර මේ ඇහැරවල අදගෙන ආපු එකේ. මේ ඕ දැන් අරුට මේ උදේ පාන්දර ආතල්ලයක් දුන්නා. ඒකින්ද උත් මගෙන් ඇරියස් කවර් කරනවා. මේ ඒකත් එක තමයි යන්නේ. බලමු දැන් අච්චාරු කරන වටයක් ගහලා ඊට පස්සේ යන්ඩි තනින්න දැන්ම ගත් තියෙනවා. ඔවත් කරලා සෑනදුරක් එක්කගෙන ආවා මේ අච්චාරුවක් කන්න කියලා. දැන් මුන්දෙන අච්චාරු ගන්න දෙනවා. වෙනවද මුන්දෙන අච්චාරු ගන්න දෙනවා. මේ මාව හෙනදුරක් එක්කගෙන ඇවිල්ලා උම්මට ගින්නි දාන අත දික් කරා. හරි ඉතින් අපි අච්චාරු අරගෙන කෑවා. අපි ගත්තේ ඇවිල්ලා සියමල එකයි අන්නාසි එකයි. මෙයා අන්නාසික් ගත්තා. මම සියමලයකට ආසින්න මම සියමලයක් ගත්තා. හරිද? ඉතින් කෑවා. ඒ කප දෙන්නේ නෑ. ඉතින් කෑවා නේද? මේ දින්න පොල් ගන්නන අන්නාසිකේ ටේස්ට් එක නෑ ඇත්තටම රහයි සියමලයක මට සෙට් නෑ. සියමලයක මට සෙට්. මෙයාට සියමලයක සෙට් නෑලු. ඉතින් අපි ගිහලා බලමු ඊළඟට මොකද්ද අපි කරන්නේ කියලා. අච්චාරුක මෙයා කෑවද? මෙයා ඔය කෑවද? ආපු එයාත් කෑවලු. මට අතරම දෙකම සෙට් නෑ. එයාට දෙකම සෙට් නෑලු. මට අන්නාසික පොඩ්ඩක් සෙට් නෑ. මට සියමලයක පොඩ්ඩක් සෙට්. අවුලක් නෑ බොරු කියන්න ඕනේ. සියමලයක පොඩ්ඩක් සෙට්. අපි යන ගමන් ඉන්නේ මෙන් ඉන්නවා අපේ අංශක මල්ලි දෙනුවක් ඉන්නවා මේ පැත්තේ. තව ටික දුරයි තියෙන්නේ අතු වලට යන්න. ගිහින් යන්නම විස්තර ටික. ඔන්න අපි ආවා අතු වලට. පේනවත් දන්නේ අංශක නම් ඉන්න දිනුවේ මල්ලි ඉස්සරහා ඉන්නේ. විනාඩි 5ක්වත් නෑ. පඩි 10ක්වත් නැග්ගේ නෑ. ඉතින් මේ හංසක බෑ කියනවා. අම්මේ මට ඇති. ඉතින් එයාට ඇතිලු. ඉතින් එහෙමනම් බෑ නේද මේ? මම මෙච්චරයි නගින්නේ ඇත්තම මම ඉඳ ගන්නවා ගන්න මේ හරි 37යි මොකද කියන්නේ? 37යි නගිනවා. මට නම් ප්‍රශ්නයක් නෑ නගිනවා ඌ නගිනවලු මාත් නගිනවා. ඔයාලා නැගලා හුරු නෑ ඇත්තටම. ඇත්තටම කොහොමවත් නැගලා නැහැ. ඔව් එයාට නැගලා හුරු නෑ. ඒක තමයි තත්ත්වේ. එයාට නැගලා හුරු නෑ. ඉන්න පොඩ්ඩක් අතේරෙන්න නවතුන කට්ටිය. අන්නවතෙන් තමයි යන්න තියෙනවා. මේ අවුවත් ඇස කියනවා ඉතින් මොනවද අවුයි සෑහෙන්න අවුයි. අද අවුයි නේද? පා වෙලා තියෙන්නේ. හංසකට එපාම වුණාද? එයාට උදේ පාන්දර මේ බයිට් එකක් දීලා අපිත් එක්ක ඇරියස් එකේ ඉන්නේ. ඇරිය පොවාලා ඒකත් එක්ක දැන් ඉතින් උඩටම නගින ගමන් ඉන්නේ. ඔය ගායි සාන් ඉන්න දිනුක. ඌ දැන් තමයි නගින්නේ. ඇත්තටම මාරම ඇති. මායි අන්සරයින කලින්ම නැග්ගා. කැස්සවතා. ඔව්. අන්සරයි මම උඩටම ඇවිල්ලා ඉන්නේ ගයිස්. මේ මාර මහන්සි හංසක. මම හරි කියන්නේ. මම කතා කරගන්න. ඒ තරම් කැස්සා. ඔය. එයාගේ පොඩ හදවත අවුලලා. දිනුගායියත් දිනුක තාම අවසානේ. අවසානට ආව හරිද? පොඩක් මහන්සි. කාලෙට පස්සේ නැග්ගනේ. ඔව් කාලේ පස්සේ ගන්න මේ මම දෙවෙනි පාර නගින්නේ. මේ නෑ පළවෙනි පාර කොහොමද මතක නෑ. පෙතුගල නැග මතක ගන්න කමක් නැහැ. ඇත්තටම මාර මහන්සි.
කරෙල්ලන ඉන්නවා ඒක බෑග් ගන්න. එක බෑ කියන්න බිම මේ දැන් බහින්න ඕනේ මොකද වැස්සර කලින් ගෙදර ය아가න්නත් ඕනේ මෑට පන්ති තියනවලු ඒ ඇස්සේ එයාට තුන පන්තියල්ලු මේ මුඩක් දඩුවයක් තියෙනවා වෙනවත් දන්නේ හසත් කළු වෙලා ඉතින් subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න යටින් තියෙන bell icon එකත් all දාගෙන යන්න. ඉතින් අපි වීඩියෝ එකක් ගෙනාවු ගමන් මෙයා වීඩියෝ එකක් ගෙනාවු ගමන් ඔයාලට notification එකක් කරා ඔයාලට ලක්රම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් like එකකුත් දාන්න නැත්නම් දැම්මම like එකකුත් දාන්න. එතකොට comment එකක් දාන්න නැත්නම් comment එකකුත් දාන්න. ඉතින් අපි යනවා හැමෝටම ජය වේවා. ඔව් ඔයා හංසක නේද? හරි මේ මැසේජ් දැම්මද? ඒ කියන්නේ ඔය දෙන්න හොඳම යාළුවෝ විතරද? හොඳම යාළුවෝ තමයි අපි අනිත් වගේ සාමාන්‍ය යාළුවෝ. හෙලෝ ඔව් කියන්න ඇහෙනවා. ඔව් මම තාත්තා